හොඳයි අයිබෝන් කියලා පිළිගන්නවා වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයාලා සියලු දෙනාම. මොකක්ද අද මේ වීඩියෝ එකකින් ඔයාලට කියන්න හදන්නේ? මේ දවස්වල කතා බහට ලක් වෙන දෙයක් තමයි මේ අපේ මුතුගල සර් ගුවන් යානක එහෙම නැත්නම් චොපර් එකකින් ගිහිල්ලා සහනාධාර බෙදීම ගැන. ඉතින් මේක කතා කළ යුතු දෙයක් නෙවෙයි. නමුත් ඒකට යම් විරෝධය පාලා මිනිස්සු කතා කරන හින්දා මට හිතුණා නිවැරදි කිරීමක් කළ යුතුයි කියලා දේශකෙක් විදිහට. ඉතින් මුලින්ම ඔයාලට කියන්න ඕන දේ තමයි ඔබ යම් කිසි කාර්යයක් කරනවා නම් ඒකේ වටිනාකම තීරණය කරන්නේ ඒකට ප්‍රධාන සාධක තුනක් තියෙනවා. ඒ අනුව තමයි ඒකේ ඔබ කරන ලද කාර්යයේ වටිනාකම තීරණය වෙන්නේ. ඇගීමකට ලක් කළ යුත්තේ ඒ අනුව. මොනවද මේ ප්‍රධාන සාධක තුන? පළවෙනි සාධකය තමයි ඔබ කරන ඒ ක්‍රියාවෙන් ප්‍රතිඵලය ගන්න කෙනා එහෙම නැත්නම් ඒකෙන් වාසිය ලබන කෙනාට ඒ මොහොතේ එකකින් ප්‍රයෝජනයක් තියෙනවද? ඒ ප්‍රයෝජනවත්භාවයේ ප්‍රමාණය කොපමණද කියන එක. ඒක තමයි පළවෙනි සාධකය. ඒ කියන්නේ අපි යම් කිසි කාර්යයක් කරනකොට ඒකෙන් ප්‍රයෝජනය ගන්න කෙනාට ඒ මොහොතේ එකකින් ප්‍රයෝජනයක් තියෙනවාද නැද්ද කියන එක. තියෙනවා නම් ඒ කාර්ය ඇගීමකට ලක් කළ යුතුයි. ඒ තමයි පළවෙනි සාධකය. එතකොට දෙවෙනි සාධකය තමයි ඒ කරන ක්‍රියාව හින්දා තවත් වෙනත් පාර්ශවයකට හානියක් එහෙම නැත්නම් අලාභයක් සිද්ධ වෙනවද කියන එක. අපි යම් කෙනෙකුට උදව්වක් කරනකොට ඒ උදව්ව ගන්න කෙනාට වාසියක් වෙනවා වගේම ඒ උදව්ව කළ නිසාවෙන් තවත් පාර්ශවයකට හානියක් අලාභයක් වෙනවා නම් ඒකේ වටිනාකම අඩු වෙනවා. ඒ තමයි දෙවෙනි සාධකය. තුන්වෙනි කාර්යය තමයි අපි කරන ක්‍රියාවේ නීත්‍යානුකූලභාවය සහ සදාචාරාත්මක භාවය. නීතියට අනුකූලයි නම් සදාචාරාත්මක භාවයට පටහැනි නැත්තම් ඒ ක්‍රියාවේ ඇගීමක් සහ වටිනාකමක් තියෙනවා. අපි දැන් බලමු මේ කොටස් තුන ආදේශ කරලා නේද? සංසන්දනය කරලා මුතුගල සර් ඒ කරපු ක්‍රියාවත් එක්ක යම්කිසි නොගැලපීමක් එහෙම නැත්නම් ඒක ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්ද කියන එක අපි සංසන්දනය කරලා බලමු. හරි. පළවෙනි කාර්යය තමයි කරන ක්‍රියාව වාසිය ලබන්නාට ප්‍රයෝජනයක් ඒ මොහොතේ තියෙනවද කියන එක. ඉතින් ඒ ගැන තර්කයක් නැහැ. ආපදාවට ලක් වෙලා නේද? මොනවා හරි සහනාධාර බලාපොරොත්තු ඉන්න පුද්ගලයන්ට මේ මොහොතේ ලේන්සුවක් ගිහින් දුන්නත් ඒකේ මිනිස්සුන්ට ඕන වෙන දෙයක්. ඉතින් විශේෂයෙන්ම කෑම බීම, බෙහෙත් සහ අනෙකුත් ඇඳුම් සහ සනීපාරක්ෂක දේවල් තමයි මිනිස්සුන්ට මේ මොහොතේ ඕන වෙන්නේ. ඉතින් මං හිතනවා මේ කොටස් තුනෙන් මොනවා හරි දෙයක් වෙන්න ඕන මේ මුතුගල සර් ගිහිල්ලා දුන්නේ. ඔන්න ඒ මොහොතේ මුතුගල සර් මේ මිනිස්සුන්ට බෙදුවා නම් නම ගහපු බිත්ති ඔරලෝසුවක් කවදා හරි දවසක ඔයාලා ගෙවල් වල පදිංචිට ගියාම මේ ඔරලෝසුව එල්ල ගන්න කියලා අන්න එහෙම වුණා නම් ඒක කියලා පෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඒ මොහොතේ ඒ මිනිස්සුන්ට ඒක ප්‍රයෝජනවත් නැති හින්දා. නමුත් එහෙම දේවල් නෙමෙයි ගිහින් බෙදුවේ. එක්කෝ කෑම වෙන්න ඕනේ, බීම වෙන්න ඕනේ, නැත්නම් බෙහෙත් සහ ඇඳුම් කියන කොටස් තුනෙන් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඒ හින්දා පළවෙනි සාධකේ ගත්තාම වැරද්දක් වෙලා නැහැ. දැන් අපි බලමු දෙවෙනි සාධකය. මේ කරපු කාර්යයත් එක්ක තවත් පාර්ශවයකට අලාභයක් හරි හානියක් හරි වුණාද කියන එක. නෑ එහෙම වුණෙත් නෑ. ඒකට හේතුව තමයි සර් මුතුගල සර් ගියේ එයාගේ වියදමෙන් එයා ගත්ත ගුවන් යානකින් එයාගේ බඩු ටික අරන්. මේක වැරද්දක් වෙනවා. තව කවුරු හරි දුන්න බඩු ටිකක් සර් වෙදන්න ගියා නම්. නමුත් පුද්ගලික ධනෙ වේදම් කළා තමයි මේ දේ කරේ. හින්දා එකකින් කාටවත් අලාභයක් හානියක් වුණේ නෑ. හින්දා මේ දෙවන සාධකයත් එක්ක බැලුවාම සර්ගේ සහනාධාර වෙදිල්ලේ වැරද්දක් අපට දකින්න බෑ. ඒ වගේම තමයි මේකේ තුන්වෙනි සාධකය. මම ඔබට කලින් කිව්වා අපි කරන ක්‍රියාවේ නීත්‍යානුකූල භාවය සහ සදාචාරාත්මක භාවය. ඉතින් ඒ ගැන වැඩි තර්ක කරන්න අවශ්‍යයක් නැහැ. නීත්‍යානුකූල විදිහට තමයි ගිහිල්ලා සහනාධාර බෙදුවේ. ඒකේ සදාචාරාත්මක විරෝධී දෙයක් සිද්ධ වෙලත් නැහැ. හින්දා එතන වැරද්දක් සිද්ධ වෙලත් නැහැ. එහෙනම් අපට කියන්න තියෙන එකම දේ තමයි මුතුගල සර් කරපු මේ සත්ක්‍රියාව සත්භාවයෙන් කරපු මේ ක්‍රියාව අපි ඇගීමකට ලක් කළ යුතු ක්‍රියාවක් මිසක් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවක් නෙමෙයි. ඒ වගේම අපි දැක්කා සමහර අය අදහස් දක්වලා තියෙනවා ඔය කියන සර් උගන්වන්නේ සල්ලි වලට. ඒ හින්දා ඒකේ වටිනාකමක් අපි දකින්නේ නැහැ. එයා ඒක කරන්නේ රැකියාවක් විදියට කියලා. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් ඔබ දැනගත යුතු කරුණ තමයි මුදල් වලට හෝ ඒ දේ කරන්න පුද්ගලයන් සිටිය යුතුයි රට තුල. ඔය කියන ගුරුවරු කොට්ටාසයත් රටේ හිටියේ නැත්තම් ඒ කොටස කරන්න කෙනෙක් නැති වෙනවා.
කියන්නේ අනාගතයේ වෛද්‍යවරු බිහි වෙන එක අඩු වෙනවා. ඒක තර්කයක් නෑ. එහෙමනම් අපිට තර්ක කරන්න පුළුවන් පහුගිය දවස්වල ආපදා තිබුණ දවස්වල ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආවේ නියෝගයකට. පඩි ලැබෙනවා. හැබැයි නියෝගයට එන්නත් පඩියට එන්නත් ඒ වෙලාවේ ඔබව බේරගන්න මේ මිනිස්සු ඉන්න ඕනේ. නොබියව ඉදිරිපත් වෙන කොට්ටාසයක් රට තුල ඉන්න ඕනේ. ඒ හින්දා ඒකේ වටිනාකමක් තියෙනවා. ඒ හින්දා වටිනාකම වෙනස් වෙන්නේ නැහැ. පුද්ගලයා ඒක කරන්නේ මුදල් මතද නැද්ද කියන සාධකයේ එකට අදාළ වෙන්නේ නැහැ. ඒ හින්දා පහුගිය දවස්වල ඔය නොයෙකුත් අපවාද අවලාද එහෙම නැත්නම් චෝදනා නගපුවාට කියන්න තියෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඕනෑම කෙනෙකුට ෆෝන් එකක් තියෙනවා නම් වීරයන් විය හැකියි. හැබැයි මහ පොළොව මත වීරයෙක් කියන යථාර්ථයක් බවට පත් කරන්න නම් අනිවාර්යයෙන්ම බැහැලා වැඩ කළ යුතුයි. ඉතින් අකමැත්තෙන් වුණත් අවසානයේට කියන්න තියෙන දේ තමයි සමාජ මාධ්‍ය තුල වීරයන් වෙන්න හදන කාඩ්බෝඩ් වීරයනි. ඇත්තටම ඔබලාට වීරයෙක් වෙන්න ඕන නම් මහ පොළොව මතට බහින්න. ඕන තරම් තියෙනවා මහ පොළොව මත ඔබට කරන්න වැඩ. කරලා වීරයෙක් වෙන්න. ඒ වීරයෙක් කළා සමාජ මාධ්‍යවල අදහස් දක්වන්න. ගෙවල් තුලට වෙලා සැඟවිලා ඉඳලා තව කෙනෙක් ප්‍රතික්ෂේප කරලා තව කෙනෙකුට චෝදනා නගලා කාඩ්බෝඩ් වීරයන් වෙන එකේ ප්‍රතිඵලයක් මං හිතන්නේ ඔබට ලැබෙයි කියලා. හරි. එහෙනම් බොහොමත්ම ස්තුතියි.